කොහොම බන කියන්නේ ඇතිද? ඒ නිසා පින්වතුනි දැන් ඔයාලා අහලා ඇති සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත සුවඳවත් වචන තියෙන මගේ බුදුරජාණන් වහන්සේට ඒ ගුණ සුවඳට සුවඳ වචනවලට මේ සුවඳ පූජා කරමි. පින්වත් ආනන්ද මේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වෙන සක්වලට කියනවා ලෝක ධාතුවක් කියලා. මේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වෙන ලෝක ධාතු වගේ 1000ක් තියෙනවා. ආනන්ද ඒකට කියනවා සහස්සී ලෝක ධාතුව කියලා. ඒ සහස්සී ලෝක ධාතුව වගේ 1000ක් තියෙනවා. ඒකට කියනවා ද්විසහස්සී මජ්ක්‍ධිමා ලෝක ධාතුව. ආනන්ද ද්විසහස්සී මජ්ක්‍ධිමා ලෝක ධාතුව වගේ 1000ක් තියෙනවා. ඒකට කියනවා ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව. ආනන්ද මට එතනින් එහාට වුණත් කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට එතනින් එහාටත් කතා කරන්න පුළුවන්. එහෙනම් සුගන්ධිකාය වදනං කොච්චර විහිදෙනවද? එහෙනම් මේ හඳුන් කූරේ සුවඳ කොච්චර පුංචිද? අපි මේ සෑය වැහෙන්න දුම් පූජාවක් කරනවා කියන්නකෝ. ඒක කොච්චර පුංචිද? මගේ බුදුරජාණන් වහන්සේගේ වදනේ සුවඳ විහිදෙන දුරත් එක්ක. පැහැදිලිද මං කියන එක? අනේ අපිට කොච්චර දේවල් හිතන්න තියෙනවද? අපේ හිත මදි බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. අපේ වචන මදි බුදුරජාණන් වහන්සේ ගැන කියන්න. අපේ සිතිවිලි හිතන විදිය තවම මදි බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. අපේ කම් තවම මදි බුදුරජාණන් වහන්සේ ගැන අහන්න. අපේ ඇස් මදි තවම බුදුරජාණන් වහන්සේ ගැන බලන්න. තවම 12 මස්ථාන 8 මස්ථාන වැඳලත් නැහැ මිනිස්සු බලා. ලංකාවේ තියෙන චෛත්‍ය ටික ඔක්කොමවත් වැඳලා නැහැ. බෝධීන් වහන්සේලා ඔක්කොමවත් වැඳලා නැහැ. ධාතුන් වහන්සේලා ඔක්කොමවත් දැකලා නැහැ. තවම අෂ්ටඵල බෝධි ටික වැඳලා නැහැ. දෙතිස්ඵල බෝධි ඔක්කොම වැඳලා නැහැ තවම ලංකාව පුරා තියෙන උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේලා වැඳලා නැහැ. බුදුරජාණන් වහන්සේ බලන්න තවම ඇස් මදි. මේ පියවර මදි, වෙලාව මදි, කාලෙ මදි. බුදුරජාණන් වහන්සේගේ ගුණ තවත් බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් කිව්වත් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉවර වෙන්නේ නැහැ. එහෙව් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය ළඟ නෙමෙයි අපි ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේනේ මේ සෑගැබ ඇතුලේ පිරිනිවන් ඉරුවව මවාගෙන ඒ රිදියහනින් සැතපෙලා සිටින්නේ. ඒ රම්මැලි සෑයනේ මේ නෙතට ගැටෙන්නේ. රම්මැලි සෑයේ දැවටිගෙන සුළඟනේ ඔය හැඟට දැනෙන්නේ. පින්වතුනි ඔයාලා මේ රම්මැලි සෑය ළඟනේ සිටින්නේ. කොයිතරම්නම් ජීවිතේට සාන්තියක්ද? සිත් පහදව ගන්න. ඔය හිත කිලිටි කරගන්න එපා. මිනිසුන්ට අමාරු වෙනකොට නැගිටිනවා. එතකොට හිත කිලිටි කරගන්න එපා. මිනිසුන්ට කිහිතෙනකොට එකපාරම කියනවා මිනිස්සු කතා කළා කියලා හිත කිලිටි කරගන්න එපා. අපි උතුම් තැනක ඉන්නේ. ගිනි තියාගන්න ආපු ගමනක්ද නිවා ගන්න ආපු ගමනක්ද? නිවෙන්න ආපු ගමනක්. ගිනි තියන්න එපා. ගිනි තියාගන්න එපා. මේ හිත සංසිඳව ගන්න. ඔය සවම්පතට බණ ටික ඇහෙනවනේ. ඒ ඇති මේ කුණු කයක් තියෙන්නේ මට. නවදොරකින් අසුචි වේදකින් මේ කුණු කය. ඉතින් ඔය ඇස් වලට මාව පේනොත් නැතුණට කමන්නේ. අර මහසෑය දිහා බලන්න. ඒ සෑය පේනවනේ ඔයාලට. ඒ සෑය මොකකින්වත් වැහිලා නැහෙනේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ කතාක දහම් දේශනකොට කිවිසුම් හඬක්වත් නැහැ කියනවා. කෝසල මහරජුරු කියනවා භාග්‍යතුන් වහන්සේ දහම් දෙසද්දී එක ස්වාමීන් වහන්සේ නමකට අහම්බෙන් කිවිසුමක් ගිහිල්ලා අනිත් ස්වාමීන් වහන්සේ ධන හිසෙන් තට්ටු කළ සංඥාවක් දුන්නා කියනවා නිහඬ වෙන්න කියලා. මම මේ මහා ප්‍රතාපවත් රජ කෙනෙක් වෙලා මටවත් බෑ කිව්ව රාජ සභාව නිශ්ශබ්ද කරගන්න. බුදුරජාණන් වහන්සේ අදණ්ඩේන අසත්තේන අවියාවද නැතුව මේ සත්‍යය දමනය කරනවා. මහා
බය ඇති කරන අඟුලිමාල එක වචනෙන් නතර කළා. අඟුලිමාල නවතින්න මම නැවතිලා කියලා. කඩුවක් අමෝරගෙන මරන්න එන කෙනෙක් එක වචනකින් නතර කරන්නේ කොහොමද? මගේ බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාතිහාර්ය කළා. කඩුවක් ඔසවගෙන එන කෙනා එක වචනෙන් නතර කරලා අමා නිවනට අරන් යනවා. අමා නිවනට අරන් යනවා. බුදුරජාණන් වහන්සේ අපිට සරණ යන්න ලැබුණේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම බුදුරජාණන් වහන්සේ. අනේ අපිට මේ ජීවිතේ කොච්චර වාසනාවක්ද ලැබුණේ. අනේ ගෙවල් වල කරදර තිබිච්චාවේ ඕවා. කණ්ඩ නැති නේක ඔය මොකක් හරි කළා ඔය ජීවත් වෙමු. මිනිහාගේ ප්‍රශ්න ගෑණිගේ ප්‍රශ්න ඕවා සංසාරෙම තියෙනවා. දරුවෝ කියන දේ අහන්නේ ඕවා සංසාරෙම තියෙනවා. ලෙඩ දුක් කරදර සංසාරෙම තියෙනවා. තමව අනිත් අය තේරුම් ගන්න නැති එක අසාධාරණය නොකියපු ඒවා කිව්වා කියන එක කරපු නැති එක කරා කියන එක ඕවා සංසාරෙම තියෙනවා. Taman දෙන පාච්චල් බව අනුන් නිඳා කරන බව කොන් කරන ගතිය සංසාරෙම තියෙනවා. අනේ ඒව පැත්තකට දාන්නකෝ. මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණානේ. මේ ලක්දෙරණේ ඉපදුනානේ. රම්මැලි මහසෑය ළඟට එන්න පුළුවන් වුණානේ. පැය ගණන් මේ සවම්පත් වලට බණ අහන්න ලැබුණානේ. ඒක ගැන හිතලා සතුටු වෙන්න පින්වතුනි. මණිකක් ලැබුණට වඩා සතුටු වෙන්නකෝ. මේක අපිට ලැබුණා කියලා. අඟුලිමාල සෑයට ආච්චියම කෙනෙක් ආවා. උන්දේ මාව ඉන්නව දැකලා හොයාගෙන ඇවිල්ලා වැන්දා. වැඳලා අනේ අපේ හාමුදුරනේ කියලා සෑයටත් වඳිනවා මටත් වඳිනවා පන්සලේ හාමුදුරන්ට පින් දෙනවා. ඒක පුදුම එකක් ඈ. අනේ අපේ පන්සලේ හාමුදුරෝ බුදු වෙන්න ඕන. අනේ උන්වහන්සේට කරදරයක් වෙන්න එපා දීර්ඝායුෂ ලැබෙන්න ඕන. මං ඇහුවා ඇයි අම්මා එහෙම කියන්නේ? හාමුදුරනේ මගේ ඇස් අන්ධ වුණා. පේන්නේ නැතුව ගියා. මං අතගගා මං ඒ කාලේ කියපු බණ පොත් ටික එකතු කරලා shopping එකට දැම්ම. සමහරට මෙතනත් ඇති උන්දෑ. මේ අනුරාධපුර පැත්තේ අම්මා කෙනෙක්. ඒ බණ පොත් ටික එකතු කරලා මෙහෙම අතගගා shopping එකට දාලා වැහුවා කිව්වා මගේ ජීවිතේ ආයේ කවදාවත් බණ පොත් බලන්න බැරි වෙයි කියලා. අනේ හාමුදුරනේ අපේ ගමේ පන්සලේ හාමුදුරෝ සායනයක් තියලා අපේ ඇස්වලට කාච දැම්මා. අනේ මට දැන් ඔබ වහන්සේ පේනවා. අනේ මට දැන් සෑය පේනවා. අනේ මට දැන් බණ පොත් බලන්න පුළුවන්. අපේ පන්සලේ හාමුදුරන්ට අනේ දීර්ඝායුෂ ලැබෙන්න ඕන කියලා පින් දෙනවා. මට ඒ වෙලාවේ එකපාරම පෙනුණා හිතට සෝහං වෙච්ච ශ්‍රාවකේ කොහොම ඇතිද කියලා. මේ අම්මා පෙනිච්ච දෙයක් නොපෙනිලා ආය පෙනීම ලබා දුන්න කෙනාටයි ප්‍රශංසා කරන්නේ. සෝවාන් වෙච්ච කෙනා දකින අනිත්‍ය දුක අනාත්මේ කවදාවත් දැකපු නැති දෙයක් දකින්නේ. සෝවාන් වෙච්ච අය බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රශංසා කරනවද මගේ ඇස් පෑදුවා කියලා මට දහම් ඇස ලබා දුන්නා කියලා. ඒකයි ආලෝක යක්ෂයාට බුදුරජාණන් වහන්සේ කියන්නේ ආලවක යදි සච්චා දමා ඡාගා කන්ත්‍යා බීයෝන විජ්ජති. සත්‍ය දමනයත් ඉවසීමත් ත්‍යාගයත් හැර මේ ලෝකී ශ්‍රේෂ්ඨ දේවල් නැහැ. ආලවක උඹෝග වැරදිද කියලා ගිහිල්ලා පුතු සමන බ්‍රාහ්මණේ අන්‍ය සමන බ්‍රාහ්මණවරුන්ගෙන් අහපන් ගෞතමයන් වහන්සේ කිව්වේ බොරුවක්ද කියලා. ආලෝක වැඳගෙන කියනවා මම මොකටද අනිත් අය ළඟ කරා යන්නේ? මං ඔබ වහන්සේ කියපේව ඇත්තද කියලා අහන්න නෙවෙයි. මං ගාමා පුරා මං ගමින් ගමට යන්නම්. නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්මතං බුදුරජාණන් වහන්සේට වැඳපල්ලා කියලා කිය යන්නම් කිව්වා. මට බුදු ගුණ විතරයි කියන්න පුළුවන් කිව්වා. සෝවන් වුණාට පස්සේ අර පෙනිච්ච ඇස් දෙකක් නොපෙනිලා උන්ද ඔහොම ප්‍රශංසා කරනවා නම් උන්ද යම් දවසක සෝවාන් වුණොත් උන්දට වචන මන්දි බුදුගුණ කියන්න. අනේ ඔයාලටත් පුළුවන් විදිහට බුදුගුණ කියන්න.
දැන් මේ පින්මතු වෙන වන්දනා පොත තියෙනවා. මේ ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච බුදුගුණ මේ තියෙන්නේ. මේ තනි පුජ්‍යලෙක්ගේ හිතේ ඇතිවෙච්ච බුදුගුණ මනසිකාරය. ලොකු සංසගේ බුද්ධානුස්සති භාවනා මේ තනි පුජ්‍යලෙක්ගේ. ඉතින් අපි ඒකෙන් පිහිට ලබන අය. අපි මේ අනුන්ගේ පහනෙන් පිදුම් ලබන අය. දැන් මට පුළුවන් ද මෙහෙම පින්කමක් සංවිධානය කරන්න? අනේ අපේ ස්වාමීන් වහන්සේට කෝටි වාරයක් පින් සිද්ධ වෙන්න ඕන මාව මෙතනින් දෙව්වට මේ වගේ පින්කමකට. මට පුළුවන් ද බණ කියන්න? මගේ ගුරු දෙවිඳුන්ට කෝටි වාරයක් පින් දෙන්න ඕන මාව දේශකයන් වහන්සේ නමක් කළාට. මට මේවා කියලා දීලා ලොකු ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා රැයක් කිලි වෙනකල් බුදුගුණ කිව්වත් ඉවර වෙන්නේ නැති තරම් අපිට බුදුගුණ උගන්වන්න උන්වහන්සේ දක්ෂයි. එච්චර දක්ෂයි. ඉතින් ඒ වාගේ උත්තමයෙකුට කවුරු හරි හිත අපහදවා ගත්තොත් අයහපත පිණිස පවතිනවා. දුක පිණිස පවතිනවා. පෙනෙන දේ නෙවෙයි ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙන ඇතුලේ තියෙන ධර්මයේ ඔකම ලෝකෙට පේන එකක් නෙවෙයි. පොඩ්ඩක් හරි හිතන්න පුළුවන් මේවා නුවණින් බලනකොට. ඉතින් ඒ නිසා අපි ඔක්කොම අනුන්ගේ පහනෙන් එළිය බලන අය. කමන්නේ කොහොම හරි අනුන්ගේ පහනෙන් හරි යමු මේක. ඒ නිසා කවුරු හරි ලියපු මේ පොතක් හරි කියව බුදුගුණ කියන්න. ළමයින්ට බුදුගුණ කියලා දෙන්න. අපේ අම්මලා නම් දන්න විදිහට කියලා දුන්න. දැන් මට මතක් වුණා දැන් ඔය පිරිස කෙලවරෙන් එහාට බණ ඇහෙන්නේ නැහැ කියන එක අපේ ගෙදරින්දී අම්මලා අපිට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ බණ කියනකොට පිටිපස්සෙන් එහාට ඇහෙන්නේ ඒ පිරිසට විතරයි ඇහෙන්නේ කියලා. ඒතකොට මට ඒක මතක් වෙනවා. ඔයාලගේ ළමයිට ඔයාලා බුදුගුණ කියලා දෙන්න. මහා පුරුෂ ලක්ෂණ කියලා දෙන්න. මහා සෑය අනුහස කියලා දෙන්න. දැන් අපිමනේ මේ බණ කීයක කියලා තියෙනවද රුවන්වැලි සෑයේ. ඔයාලත් කියලා දෙන්නකෝ ඔයාලගේ ළමයිට, ඔයාලගේ නෑදෑයන්ට, ඔයාලගේ යාළුවන්ට. මේ සෑයේ සිළුමිණ පලන්දපු ඒ පින්වන්ත මහත්තයා මට පින් අනුමෝදන් කළා. ඒ පින් කටයුත්තට කලින් ඔක්කොම ටික එකතු කළා මේ රුවන්වැලි සෑයේ සිළුමිණ පලඳන්න කලින් රුවන්වැලි සෑ දේශනාව සම්පූර්ණයෙන් අහන්න දීලා තමයි සෑයට නංගලා තියෙන්නේ. හිත පහදවලා බෝසමිඳුන්ගේ ගල් ප්‍රාකාරය කරද්දී අනුරාධපුර උඩමළුවේ ජයසිරි මහ බෝවරුණ ඔක්කොටම අහන්න දීලා තමයි එතන වැඩ පටන් ගන්න තියෙන්නේ. අනිත් අයට ධර්මයේ දෙන්න, හිත පහදව ගන්න. ඔයාලා නඩයක් ගෙන්නගෙන එනවා නම් රුවන්වැලි සෑය වඳින්න බස් එකේදී ඔයාලා කියන්න. බැරිම නම් විතරක් පටියක් දාන්න. හිත පහදවගෙන මෙතෙන් එන්න විදිහට. බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. කතා කරන මිනිස්සු අතර අග්‍ර බුදුරජාණන් වහන්සේ අනිත් අයට ධර්මයේ දේශනා කරන්නේ අවබෝධ වෙන්න, තමන් අවබෝධ කරලාමයි. දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසේති. අනිත් අය දමනය කරන ධම කතා කරන මිනිස්සු අතර අග්‍ර මුනිවරයා දේශනා කරන්නේ තමන් දමනය වෙලාමයි. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. අනුන් ඊතර කරවන බණ කතා කරන මිනිස්සු අතර අග්‍ර මුනිවරයා දේශනා කරන්නේ තමන් තරණය වෙලාමයි. තමනුත් ඊතර වෙලා. නිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. අනිත්‍යයට පිරිනිවෙන්න ධම දේශනා කරන්නේ තමනුත් පිරිනිවිලාමයි. යංච භික්ඛවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද යංච රත්තින් අනුපාදි සේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. කුසිනාරාවේ යම් රාත්‍රියක පිරිනිවන් පානවද අන්තරේ භාසති ලපති නිද්දිසති සබ්බන්තං තතේව හෝති නොඤ්ඤතා. ඒ අතරතුර දේශනා කරන සෑම ප්‍රකාශ කරන කියන පනවන හැම වචනයක්ම ඒ විදිහටමයි අන් අයුරකින් සිද්ධ වෙන්නේ. තස්මා තථාගතෝති උච්චති. ඒ නිසා බුදුරජාණන් වහන්සේට
තථාගතයන් වහන්සේ කියලා කියනවා. තථාගතයන් වහන්සේ කියලා කියනවා. ඉතින් ඒ නිසා පින්වතුනි කතා කරන මිනිසුන් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ඒ අවසාන වචනේ නිමා වුණේ හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. පින්වත් මහණෙනි, අවසන් වතාවට මා ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. අප්‍රමාදීව කුසල් වඩන්ඩ කියලා. අප්‍රමාදී වෙන්න කියලා. පින්වතුනි, අපි මේ පොදි බඳින ජීවිතේ අයිති සංස්කාරවලට. ඒ නිසා මේ ඔක්කොම නැසෙනවා. ඔච්චර පණ ඇරලා ආදරය කරන පින්වතා නැත්තම් ස්වාමියා, ගෙදර මිනිස්සයා අනිත්‍යයට අයිති දෙයක් මිසක් නිට්ටය නෑ. ඇති පෙරේත කමෙන් හිටියා. ඔච්චර ආදරය කරන පින්වතිය ඊළඟට බිරිඳ ගෙදර හොඳයි. සංස්කාරයන්ටයි අයිති. අනිත්‍ය වෙලා යනවා. ඇති ඔච්චර පෙරේත වෙන්න එපා. ඔච්චර ආදරය කරන දුව පුතා දරුවෝ අයිති සංස්කාරවලට. ඒ සංස්කාර අනිත්‍යයි. ওই දරුවෝ මැත්තේම නැහෙන්න එපා. 3:30 පැයේම උන් ගැනම හිතා ඉන්න එපා. පෙරේත වෙන්න එපා ළමයිට. ඔයාලට නිවනක් ගැන හිතන්න. ඔය සංස්කාරයන්ට බැඳුන නිසා, පෙරේත වෙච්ච නිසා උනේ තමන්ගේ නිවන මඟ හැරුණා. ඔය ඔක්කොම වෙලා නිවන් දකින්න ඕන කියලා හිතනකොට දැන් වයසට ගිහිල්ලා මුන්දලා. දැන් හතරාන්දි පණ නැහැ. ඒ නිසා තරුණ ජීවිතේ මඟ හැර ගන්න එපා. ඔය ෆෝන් එක අයිති සංස්කාරවලට. ඕක අනිත්‍යයි. ඔය මත්තෙම පෙරේත වෙන්න එපා. ඔය රස්සාව අයිති සංස්කාරවලට. ඕක අනිත්‍යයි. ඔය මත්තෙම පෙරේත වෙන්න එපා. සල්ලි අයිති සංස්කාරවලට. සල්ලි මත්තෙම නැහෙන්න එපා. ඒවා අනිත්‍යයි. කෝ එදා වැහපු රුවම් මැණික් වරුසාව කෝ එදා හිටපු රහතුන් කෝ මේ මහසෑය කරපු දුටු කෙමුණු නරේන්ද්‍රයා, ඒ පින්වන්තයා කෝ, සද්ධාතිස්ස නරේන්ද්‍රයා කෝ, ඒ පින්වන්ත පවුල කෝ වෙහෙර බැඳපු මිනිස්සු. ඒ සියලු දෙනා අනිත්‍ය වුණා. ඒ සියලු දෙනා වෙනස් වුණා. ඔයාලගේ පවුල්වල, ඔයාලගේ ජීවිතවල, ඔය කුඩුම්බියේ සාමාජිකයෝ අනිත්‍යයි. වෙනස් වෙනවා. ඉඩම් මත්තේ නැහෙන්න එපා. ඉඩම් කියන්නේ සංස්කාර. ඉතින් ඒවට නඩුහබ කියාගෙන පෙරේත වෙලා ඔය පස්කොඩවල උපදින්න එපා. මන් ළඟදී ආරණ්‍යයකට ගියා පින්කමකට. ඒ ආරණ්‍යයේ පන්සලේ ඉස්සරහා පුටු ටිකක් තියලා තිනවා. ලොකු හාමුදුරන්ගේ පුටුව ළඟ බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා කොයි ලෝකෙට ගිහින් දැම්මත් දවස් 3ක් ඇතුළත අනිවාර්යෙන් ඇවිල්ලා පුටුවේ ඉඳ ගන්නවා. කලින් හිටපු නායක හාමුදුරුවෝ. ඒ හාමුදුරන්ගේ නම කියලා කතා කරපුවම ළඟට එනවා. මෙහෙමයි සිවුර දාගත් අයටත් එසේනම් යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල ඒ නිසා මේ හැම වෙලාවෙම බණ කියා ඉන්න සාංගික කරන අයටත් අනිත්‍යයි කියලා කියන අයටත් පන්සල බදාගෙන එහෙම වෙනවා නම් ඔය ගෙවල් වලට පෙරේත වෙලා, ඉඩම් වලට පෙරේත වෙලා අතෑර ගන්න බැරුව ඒ මත්තම නැහෙන කෙනෙක් වෙයි නම් අනේ ඔහු අවාසනාවන්තයිනේ. හන්දදානේ භික්ඛවේ ආමන්තයාමියෝ, කරුණාවෙන් මගේ බුදුරජාණන් වහන්සේ අවසානට වදාළේ වය ධම්මං සංඛාරා
මේ සංස්කාරය නැසෙන සුළුයි. අප්පමාදේන සම්පාදේත තමන්ගේ නිවන් මඟ නසා ගන්න එපා. මේ රුවන්වැලි නිරේ ඉපදුනොත් රුවන්වැලි සෑය ළඟට එන්න බෑ. මේ බණ අහන්න බෑ. තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ ඉපදුනොත් එහෙම නෑ. දෙවියන් අතර දිව්‍ය ලෝකේ ඉපදුනොත් ඒ මහා බල සම්පන්න දෙවියෙක් නොවුනොත් චාරිකාව යන්න බෑ. සමහර රුක් දෙවියන්ට තියෙනවා මේ තමන්ගේ වනයෙන් එළියට යන්න බෑ ඒ දෙවියන්. ඊට පස්සේ තමයි එය හත්ති වාහනං කତ୍වා අලියෙක්ගේ ඇඟට රිංගලා අලියා මාර්ගයෙන් සීමාව පයින්නවා. සතෙකුගේ ඇඟට ආරූඪ වෙනවා. මිනිස්සුගේ ඇඟට ආරූඪ වෙලා දෙවියෙක් විදියට යන්න බැරි මේ සීමාව පන්නනවා. ඒ නිසා දිව්‍ය සක්‍ර දේවේන්ද්‍රයාගේ අප්සරාවෝ ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දැකලා නැති. එහෙම ඉන්න බෑ. තුජා දෙවඟන සක්‍ර දෙවිඳුරයන්ගෙන් වරයක් ගත්තා. සක් දෙවිඳු බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට මාව ගෙන්නගෙන යන්න කියලා. අනිත් දේවීන් වහන්සේලාට ඒ වරේ තිබ්බේ නැහැ. උන්දලා මාලිගාවෙම ඉන්න ඕන. ඒ නිසා මේක මේ ඇදහැලෙන දහම් වරුසාව මේ ඇදහැලෙන මහා පින් වරුසාව හැමතැනම නැහැ. මේ ලංකාව පුණ්‍ය භූමියක්. මේ ලක්දෙරණ කියන්නේ පුණ්‍ය භූමියක්. මේක පින් කරන රටක්. මේක මහා තාක්ෂණික වශයෙන් දියුණු වෙලා මේ දියුණු රටක් වෙන එක නෙවෙයි ඇත්ත කතාව. මේව පින් කරන රටවල්. වැඳ වැඳ යන රටවල්, බනහන රටවල්. මෙච්චරයි තියෙන්නේ ලෝකෙටම. ලෝක සිටියේ මරම් මේ ලංකාව කියන එක පොඩ්ඩක් බලන්නකෝ ඇස් වලින්. ලෝක සිටියේමත් එක ලංකාව කොච්චරද කියලා. ඒකිනුත් මේ කී දෙනෙක්ද ඉන්නේ කියලා බලන්නකෝ. ඉතින් ඒ නිසා අනිත් ප්‍රශ්න ලොකු ප්‍රශ්න කරගන්න එපා. ඔළුවේ කැක්කම හන්දි කැක්කම මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා කොල්ල කෙල්ලෙක් එක්ක යාළු වෙලා මේ ඉතින් ඔළුවේ තියාගෙන ඉන්න එපා. අවසානයේ උඹලා යාළු වෙලා තියෙන්නේ. ඇයි ඒක ඔළුවේ තියාගෙන? ඊසිතවිල්ලත් එක්ක යාළු වෙලා අත්හැරලා දාන්න. අපේ ජීවිතයේ අත්හැරීම කියන එක පොඩ්ඩක් පුරුදු කරගන්න ලැබුණොත් කොච්චර වාසනාවක්. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. මේ වල්ල ගන්න බෑ අපිට. එක විදිහට තියාගන්න බෑ අපිට. එක එක ලෝකවලින් ආවේ. අපි කටෙන් පිට වෙන වචනේත් අපි කරපු සංසාරේ කර්මී ස්පර්ශ වෙලා එළියට එන්නේ. ඒ වෙකේ මේ දරුවෙක් එළියට එනකොට කොච්චර කර්ම ගොඩක් ස්පර්ශ වෙලා දෙන්නේ. උන් සංසාරෙන් ගෙන ආපු දේවල් ඒ නිසා අතේ ඇඟිලි පහවත් එක විදිහට නැහැ. ඒ නිසා අපි මේවා ටිකක් අත්හරිමු. අපේ ජීවිතේ බර සැහැල්ලු කරගමු. හැමදාම එල්ලගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් සිනහ වෙලා සන්තෝෂයෙන් ඉමු. අපිට මොකෝත් නැති අන්ත අසරණයු නෙවෙයි. මහා වෙහෙර වහන්සේ වැඩ ඉන්නවා. ද්‍රෝණයක් මුනි ධාතුසය වැඩ සිටිනවා. මහා බෝධීන් වහන්සේ නිල්වම්පත් සොලවා වැඩ සිටිනවා. බෝමලුවට ඇතුල් වෙනකොටම පේනවා ජයශ්‍රී මහ බෝසමිඳු. තූපාරාමයේ පේනවා. කොයිතරම් සොඳුරුද. එක දවසට ලංකාවේ බණ කී තැනක බණ කියවෙනවද? අපි කොච්චර ධර්ම දේශනා බණ 100කට ආරාධනා ලැබුණම 10ක් 5ක් වගේ තමයි බාරගන්නේ. 90ක් කැන්සල් කරනවා. එතකොට ඒක තව හාමුදුරුවෝ කොච්චර ඒව කරනවද? ලංකාවේ කී තැනක බණ කියවෙනවද මේ රටේ? ඇත්තටම දේශපාලන රැස්වීමද වැඩි බණ මනුද වැඩි? බණ මඬු හැමදාම තියෙනවා. මේ ලංකාවේ එහෙම එකක්. ඒතර හිතන්න එපා මේ කොච්චර බණ ඇහුවත් අපි හැදිලා නැහැ කියලා හිතන්න එපා. ඔයාලා හැදිලා. කොහොමද හැදුනේ? ගංගාවක හරි සැඩපහරකාරී හරහට ලණුවක් බැඳලා තියෙනවා. ওই සැඩපහරේ ගහගෙන යන කෙනෙක් ওই ලණුව අල්ල ගන්නවා. දැන් ලණුවේ පිටින් එල්ලිලා ඉන්නවා. එකම දැන ඉන්නවා. ඉස්සරහට පොඩ්ඩක්වත් ගිහිල්ලා නැහැ. ඉස්සරහට ගියේ නැති බව ඇත්තද බොරුවක්ද? ඇත්තක්. හැබැයි ওই ලණුව අතෑරියා නම් කොච්චර පස්සට යයිද? මං කියන එක තේරෙනවද?
අන්න ඒ වගේ අපිට ලොකු දියුණුවක් නැති බව ඇත්ත. හැබැයි මේ බණ ටිකත් ඇහුවේ නැත්තම් නතර වෙන තැන හිතා ගන්න බෑ. හවුද නැද්ද? ඉස්සර මිනිස්සු රුපියල් 10 සම්මාදන් සල්ලි වලට දාන්නේ. මට මතකයි අපේ පන්සලෙත් අපේ ගමෙත් දාන ගෙදරත් බණ කියලා දහම් පඬුරු අල්ලනකොට රුපියල් 5 දාලා මාරු කළා තව දෙකක් ගන්නවා. ඒ කියන්නේ රුපියල් 4ක් ගන්නවා. අර 5 දාලා රුපියලක් වෙන්න. වෙලා නැද්ද? වෙලා තියෙනවා. දැන් මිනිස්සු සම්මාදන් සල්ලි ලෝභ නැතුව දානවා. 100 කොළ 50 කොළ 500 කොළ 10 කොළ මිනිස්සු ලෝභ නැතුව සම්මාදන් දානවා. පින්කටවල් පෙරෙනවා. තියාගය කියන එක මිනිසුන්ගේ ඇති වෙලා නැද්ද? තියෙනවා. උඹලට මොනවද තියෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් උඹලා ඔච්චර බාන අහනවා මොනවද වෙලා තියෙන්නේ කියලා කියන්න පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙසක් පොසොන් වෙනකල් කියලා. දන්සැල් ඔච්චර දන්සැල් දුන්නේ කලින්. මේ රම්මැලි මහසෑය කළු පාට වෙලා තිබ්බ කාලයක් තිබ්බා. මළුවේ මලක් නැති දවස් තිබ්බා. පහන් නැති දවස් තිබ්බා. දැන් මේ පැයෙන් පැය මල් අයින් කළවත් මළුවේ මල් ඉවත් කරන්න බෑ. ඉතින් බනහන මිනිස්සු මේ රටේ ඉන්න වගේ ප්‍රතිඵලයක් නැද්ද? මං හාමුදුරන්ටත් මතක් කළේ හාමුදුරනේ රුවන්වැලි මහසෑය වැඩ හිටියේ නැත්තම් මේ බණ ඇහුන්නේ නැත්තම් නිවාඩු දවස් මේ මිනිස්සු කොහේ ගත කරයිද? දැන් නිවාඩුවට මේ වෙහෙරවල් පිරෙනවා. විචිත්‍ර ධර්ම කතක කුමාර කස්සපයන් වහන්සේ කොහොම බණ කියන්නේ නැතිද? අනිත් අයගේ සිත සනසන ආනන්ද මුනිදුන් කොහොම බණ කියන්නේ ඇතිද? රන්වන් රුවකින් හෙබිලා මිහිරි ලෙස ඒ රහතුන්ගේ යුගයේ කොහොම තියෙන්නේ ඇතිද? අනේ අපිට මේ කරදර කිනියව මොනවද? ඕව අමතක කරලා දාන්න. සියලු සංස්කාරය අනිත්‍යයි. බාට දෙක නැති වුණා කියලා ওই බාට මත් යන්න එපා. මේ පොළොන්නරුවේ පැත්තේ ආච්චි කෙනෙක් බාට දෙක නැති වෙලා ඕකෙන් මැරිලා දැන් ප්‍රේතාත්මයක් වෙලා බාට දෙක හොයනවා. මෙහෙමයි ඔයාලත් ඇති එක පෙට්ටගම් වල මාල වලලු. දැන් අපි hina වුණාට අපිට අතහැර ගන්න බෑ. Taman ඕනම දෙයක් තියෙනවා මොකක් හරි දෙයක හිත බැඳිලා අතහැර ගන්න බැරුව. මේ බණ බුදුරජාණන් වහන්සේ වැඳ ශක්තිය ගන්න. බුද්ධ ශාසනයේ අවසානයටත් පිරිසුදු වෙන කෙනාට පාරිශුද්ධත්වයේ පිණිසයි මේ උතුම් රම්මැලිසෑය වැඩ සිටින්නේ. ඒ නිසා පින්වතුනි මේ උතුම් රම්මැලි මහා සෑයට කෝටි වාරයක් ප්‍රණාමය වේවා. නමස්කාරය වේවා. ද්‍රෝණයක් මුනි ධාතුන් වහන්සේලාට නමස්කාර වේවා. අපේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ශාන්තිනායකයන් වහන්සේට නමස්කාර වේවා. කතා කරන මිනිස්සු අතර අග්‍ර මුනිවරයාට නමස්කාර වේවා. මේ ලෝකේ සැනසූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. අපිට සැනසෙල්ල ලබා දුන් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. අමා නිවන ලැබීම පිණිස නමස්කාරය වේවා. සසරින් එතර වීම පිණිස නමස්කාර වේවා. අද මේ රැස් කරගත්ත පින අපි කාටත් සංසාර දුකින් එතර වෙන්න හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. අද මේ දේශනාව ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ සහ මේ මාධ්‍යවල විකාශනය කරන්න නිට්ටඹු ආශා මහත්මිය සම්පත් මහත්මයා ඒ දුව ඇතුළු පිරිස මූලික වුණා. ඒ සියලු දෙනාට රම්මැලිසෑය අනුහසින් සංසාර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම විශේෂයෙන් මේ පින්කමේ පුණ්‍යානුමෝදනව අපේ ස්වාමීන් වහන්සේගේ පුණ්‍යානුමෝදනව මං හිතන්නේ අකනිටාවට ඇහෙනවා. එච්චර සද්දේ එච්චර ලස්සනයි. ඉතින් ඒ නිසා මේ රැස්වන පින අපේ ස්වාමීන් වහන්සේ අනුමෝදන් කරනවා හෙට. දැන් අපි වචන මාත්‍රයෙන් සිහි කරමු. මේ පින්කමේ මූලික වගකීම ස්වාමීන් වහන්සේ බාර කළා තිබුණේ ශ්‍රී සුමන සමන් දෙවිඳුන්ට.
ශ්‍රී සුමන සමන් දෙවිඳුන් බුදු ගුණ කියූ මේ පින ඇසූ පින වැන්ද පින මල් පූජා කළ පින බුදු අතේ පින අනුමෝදන් වේවා. සියලු බ්‍රහ්ම රාජවරු පින් අනුමෝදන් වේවා. සදිව්‍ය ලෝකවාසී දෙවියෝ පින් අනුමෝදන් වේවා. දුටුගැමුණු මහා දිව්‍ය රාජයා සද්ධාතිස්ස මහා දිව්‍ය රාජයා ඒ පින්වන්ත පවුලේ තුසිතේ උපන් දෙවිවරු නන්දි මිත්‍ර වේලු සොමන ආදී දිව්‍ය රාජවරු තුසිත වැසි දෙවියෝ ඒ වගේම සක් දෙවිඳුන් විස්කන් දෙවියන් චන්දිම දෙවියන් ඒ වගේම ධාතුන් වහන්සේලා රකින්න දෙවියන් ඇතුළු තව්තිසා වැසි දෙවියෝ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ රැස් වුණ සියලුම පුණ්‍ය ධර්මයන් දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියෝ අනුමෝදන් වේවා. ආලෝක දෙවියන් ඇතුළු සෙම්පති දෙවියෝ අනුමෝදන් වේවා. මහාශාල දෙවියන් ඇතුළු මහාසෑය රකින්න දෙවියෝ අනුමෝදන් වේවා. ශ්‍රී විෂ්ණු දෙවියන් කතරගම දෙවියන් දැඩිමුණ්ඩ අයියනායක ගම්බාර පත්තිනි ආදී නානා ගොත් ඇති නානා නම් ඇති දෙවියෝ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නාලෝ නාග පිරිස සතුටෙන් පින් අනුමෝදන් වේවා. ඔබගේ ඉෂ්ට දෙවියෝ පින් අනුමෝදන් වේවා. මේ පින්කම හා සම්බන්ධ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා. රට ජාති ආගම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාට සංවිධායක මණ්ඩලයේ මිය පරලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින්කමට මහා සිරියක් ආශිර්වාදයක් ලබා දුන් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාමාධිපති අතිගෞරවනීය අවසරයි නායක ස්වාමි පාදයන්න් වහන්සේට පින් අනුමෝදන් වේවා. වෙහෙරේ වාසය කරන අනිත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම කට්ටකටුවේ සුමන රතන නායක හාමුදුරුවෝ ඒ වගේම හලියද්දී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩමවා වදාළ නායක ස්වාමීන් වහන්සේලා අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා පින්වන්ත මෑණියන් වහන්සේලා ලක්වැසි ලෝවැසි සංගරුවනට සිල් මාතාවරුන්ට අමා නිවන පිණිස පින් කුසල් දහම් රැස් කරගන්න රම්මැලි සෑයේ පිහිට ලැබේවා. මාගේ ගුරු දෙවිඳුන්ට කෝටි කෝටි වාරයක් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා දිගාසිරි ලබත්වා මගේ ගුරු දෙවිඳුන් අමා නිවනින් සැනසෙත්වා. ඒ වගේම රැස් කරන ලද සියලුම පුණ්‍ය ධර්මයන් ත්‍රිවිධ හමුදාවේ පින්වතුන්ට ඒ වගේම සංවිධායක මණ්ඩලයේ අපේ පින්වත් සුරංග ලක්රුවම් මහත්මයා සමම් මහත්මයා දේදු මහත්මිය ඇතුළු ඒ කණ්ඩායමේ සියලුම දෙනාට ප්‍රධාන දායකත්වයේ දරූ ස්කොට්ලන්තයේ වෙසෙන සුනිල් දේවපුර මහත්මයා වසන්ති මහත්මිය ඒ වගේම ඔරෙන්ජ් බිල්වත්තේ චමාරි ඇලපාත මහත්මිය ඇතුළු ඒ සියලුම දෙනාට ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කරපු සියලු දෙනාට ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ පින්වතුන්ට ඒ වගේම සෑයේ වත් පිළිවෙත් කරන කැපකරු දරුවන්ට සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපි හැදූ වැඩූ දෙමව්පියන්ට අකුරු කරූ ගුරුවරුන්ට ඔබගේ ජීවිතයට උපකාරයක් කළා නම් යම් කෙනෙක් ඒ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ චූටි දූල පුතාලා තරුණ දූල පුතාලා අම්මලා තාත්තලා වැඩිහිටි අය ඔයාලා සියලු දෙනාට පින් සිදු වේවා. මේ පින් අනුමෝදන් වේවා. ද්‍රෝණයක් මොනි ධාතු තෙම්පත් රම්මැලි මහා සෑය අනුවසින් ඔබට සෙත් වේවා. කරදර බාධා දුක් කංකටොළු දුරු වේවා. හිතේ යහපත් ප්‍රාර්ථනා සඵල වේවා. ජීවිතයේ අඩුපාඩු හදා ගන්න ලැබේවා. තව තව පින් දහම් කුසල් දහම් කරන්න ලැබේවා. අමා නිවනට ලං වෙන්න බොහෝ කුසල් පිරේවා. සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා. සාදු සාදු උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් රම්මැලි මහසෑය අනුහසින් බෝ සමිඳුන්ගේ අනුහසින් ඔබට සෙත් වේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.